දෙන එකයි තව මොකක්ද තියෙන්නේ? ප්‍රස්ථාර ගාන තියෙනනේ. හරි. පස්වෙනි ගානට යන් අපි පුතේ පේපර් එක දාලා තියෙන්නේ මම ආයෙමත් දාන්න. පේපර් එක දාන්නම් මම ආයෙමත් මේකේ පස්වෙනි ගාන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. ගෲප් එකට දාලා තියෙන්නේ අලුතෙන් ආපු අයයි ක්ලාස් එකේ ඉඳපු දරුවෝ ටිකයි බලන්න පස්වෙනි ගාන. ඉක්මනට පස්වෙනි ගාන බලන්න. ගන්න ටියුට් එක මේ පේපර් එක දාලා තියෙන්නේ. කරන්න ගන්න ඒ පස්වෙනි ගාන. පස්වෙනි ගාන කරන්න ගන්න පුතේ පේපර් එකේ. පස්වෙනි ගාන කියන්නේ සාධනීය සම්බන්ධ ගානක් තියෙන්නේ. අන්න ඒක කරන්න. ඒක සාධනය කරලා අපි ඊළඟට යම් ප්‍රස්ථාර ගානට අපි ප්‍රස්ථාර ගානත් අද කතා කරනවා. හරි. ওই දෙක කතා කරලා තමයි ඊළඟ වැඩ වලට යන්නේ. පස්වෙනි ගාන. පස්වෙනි ගාන ඉක්මනට කරන්න. දාලා තියෙන පේපර් එක.
උතේ කරන්න කියලා කිව්වේ මම ওই පේපර් එකක් දාලා තියෙන එකේ පස්වෙනි ගාන තමයි කරන්න කියලා කිව්වේ. හොඳේ. ජ්‍යාමිතිය සම්බන්ධ ගානක් තියෙන්නේ. ඒ ගාන කරන්න. ඒ ගාන කරාට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. ජ්‍යාමිතිය සම්බන්ධ ගානක් තියෙන පස්වෙනි ප්‍රශ්නේ. ඒක පොඩ්ඩක් තනියෙන් කරන්න පුළුවන් විදියට ඊපස්සේ මාත් එක්ක සාකච්ඡා කරමු. ඒ ගාන කරලා අපිට තියෙන ඊළඟට ප්‍රස්තාර ගාන කරන්න. ප්‍රස්තාර ගානත් කතා කරනවා අපි. සයික් මම කරන්න යනවා. මම කරන්න බලන් ඉන්න එපා.
හරි. දැන් වැඩේ නවත්තන්න. දැන් වැඩ නවත්තන්න. වැඩ ඇතිද? ඔන්න දැන් වෙලාව දුන්න ඕන තරම් ගාන හදන්න වෙලාව දුන්නා. දැන් කැමරේ ඔන් කරන්න හැමෝම හොඳ ළමයි වගේ කැමරේ ඔන් කරගන්න. හරි. දැන් chat කරන්න එපා මුකුත් කරන්න එපා. අපි අවශ්‍ය වැඩේ විතරයි කරන්න. මම මුලින්ම රූප සටහන අඳින්න. රූප සටහන අඳින තැන ඉඳන් මම පැහැදිලිව කියලා දෙන්නම්. මේවා අපි කතා කරන තියෙන පාඩම්. හරිද? කොහොමද මේ වගේ ජ්‍යාමිතිය ගණන් කරන්න කියලා. ඔය හැමෝම අමාරු කියන ජ්‍යාමිතිය ගණන් ටික කොහොමද ලේසි කරන්න කියලා බලන්න. හරි. ඔන්න ඕකනේ තියෙන්නේ පුතේ. ඔන්න ඕක ඔහම තියෙනවා. ඔන්න ඕක තමයි තියෙන රූප සටහන. රූපයේ ඇසුරෙන් අසාධි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා ඔන්න දීලා තියෙනවා. හරි. දැන් බලන්න. දැන් පළවෙනි එක ABC ට සමාන කෝණයක්. ABC ට සමාන කෝණයක්. ABC. ABC කියන්නේ මෙන්න මෙයානේ. ABC කියන්නේ මෙන්න මෙයා. මෙයාට සමාන කෝණය. මෙයාට සමාන කෝණයක්. ABC ට සමාන කෝණයක්. මෙතන පුතේ අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් හැදුනොත් ඒ ආශ්‍රිතව අපි කතා කරා කෝණ වර්ග තුනක් මොනවාද? ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ වර්ග තුනක් ගැන අපි හොඳට කතා කරලා තියෙනවා. වෙනම පාඩමක් කරලා ඒකෙන් ගණන් හදලා පේපර්ස් කරලා හොඳ අවබෝධයක් තියෙනවා. මොනවාද? අපි දන්න සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිතයෙන් සෑදෙන ඒකාන්තර කෝණ එහෙම නැත්නම් Z අකුර හැඩේ කෝණ විශාලත්වයෙන් සමානයි. අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම මිත්‍ර කෝණ විශාලත්වයෙන් සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වෙනවා. හරි නේද? මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වෙනවා. හරි. ඊට පස්සේ දැන් හොඳට මතක තියාගන්න මිත්‍ර කෝණ 180ක් වෙලා ඒකාන්තර කෝණ සමාන වෙලා අනුරූප කෝණ සමාන වෙන්නේ මොන වෙලාවටද? මොන වෙලාවටද? සමාන්තර රේඛා දෙක සමාන්තර වුණොත් විතරයි හොඳේ. කොහෙවත් නෑ පුතේ ඉගෙනගෙන ඒකාන්තර කෝණ සමානයි ඕන වෙලාවක. අනුරූප කෝණ ඕන වෙලාවක සමානයි. මිත්‍ර කෝණ ඕන වෙලාවක 180යි. එහෙම ඒව නෑ. අපි ඉගෙන ගත්තේ මොකද්ද? රේඛා දෙක සමාන්තර නම් එතන හැදෙන අනුරූප කෝණ ඒකාන්තර කෝණ සමානයි. මිත්‍ර කෝණ 180යි. රේඛා දෙක සමාන්තර නම් අර සමාන්තර නම් කියන එක හරිම වැදගත්. හිතන්න එපා ඒකාන්තර කියනකම ඒකාන්තර. දැන් මෙතන මේක සමානයිද? මේ දෙන්න සමානයිද? ඕන Z අකුරක් නෙවෙයි. මේ දෙන්න Z අකුරක් නේ. ඔය කෝණ දෙක Z නේ. සමානයිද? නෑ සමාන නෑ. කොයිද මේ රේඛා දෙක සමාන්තරයි කියලා මං කියලා නෑ. මං ඊතලයක්වත් දාලා හිසක්වත් දාලා නෑ. බැලුව බැලමට පේනවා මේ සමාන්තරත් නෑ කියලා. එහෙනම් මේ Z අකුරක් හැදෙන්නේ ඒකාන්තර කෝණ. මේවා ඒකාන්තර කෝණ නේ. Z අකුර හැදෙන්නේ නේ. මෙයයි Z අකුර හැදෙන්නේ මේ දින්නේ. Z අකුර හැදෙන්නේ නේද? සමාන නැහැ. සමාන නැහැ හොඳ. ඇයි ඒ? සමාන්තර වුණොත් විතරයි ඒකාන්තර කෝණ සමාන. සමාන්තර වුණොත් මෙතන සමාන. නිසා මෙයා සමාන වෙන්නේ. හරි. දැන් මගෙන් අහන්න මෙන්න මේ ABC කෝණයට සමාන කෝණයක් නේ. ABC කෝණයට සමාන කෝණයක් මට මෙන්න මෙයාව ගන්න බැයිද පුතේ? ABC කෝණයට සමාන කෝණයක් මෙයාව ගන්න බැයිද? මේ මොන කෝණද මේවා? මේවා F අකුර හැඩේ තියෙන කෝණයක් නේද? එහෙනම් මට ලියන්න පුළුවන් පළවෙනි එක ABC කෝණයට සමාන කවුද? ECD කෝණය මොකක්ද? අනුරූප කෝණ. අනුරූප කෝණ. හරිද? දෙවැනි එක BAC කෝණයට සමාන කරනවා. BAC. BAC මෙන්න මේ කෝණයට සමානයි මේ කෝණය. ඒකාන්තර කෝණ. ACE. ඒකාන්තර කෝණ. තුන්වෙනි එක කියනවා ABC කෝණය දාන BAC කෝණය සමානයි ACB කෝණයේ බව සාධනය කරනවා. මෙන්න මේක බව සාධනය කරන්නලු.
මෙන්න මේ කෝණ දෙක එකතු කරාම හරිද? මේ කෝණ දෙක එකතු කරාම ABC කෝණය BAC කෝණය කියන්නේ මෙන්න මේ හරියයි මෙන්න මේ කතිරේ. හරියයි කතිරේ එකතු කරාම මෙන්න මේ සම්පූර්ණ එක්කෙනාට සමානයි කියලා පෙන්වන්නලු. හරිද? පෙන්වන්නලු. හරි. දැන් මේ බලන්න මම මොකද්ද කරන්න හදන්නේ කියලා. බලන්න මම මොකද්ද කරන්න හදන්නේ කියලා. දැන් මෙතන කියන පුතේ මේ දෙන්නගේ එකතුව ACD කියන මෙන්න මේ සම්පූර්ණ කෝණයට සමානයි කියලා පෙන්වන්නලු. හරිද? දැන් හිතන්න මෙන්න මෙතන 50යි කියලා. මේ හරිය 50යි. මේ හරිය 50යි නම් මේ හරියත් 50ක් වෙන්න ඕනේ දංශක. ඒක තේරුණාද? මේ හරිය 50යි නම් මේ හරියත් 50ක් වෙන්න ඕනේ කියන කෝවට තේරුණාද? හරිද? ඒක තේරුණාද? හරිය කියලා ගන්න මේ ඒකාන්තර කෝණ මම ගත්තේ අර ඔයගොල්ලන්ට තේරෙන්න ලේසි නිසා තමයි හරිය කියලා කිව්වේ මොකද මේ හරිය ලකුණ තියෙන කෝණේ 50යි නම් මෙයත් 50යි නේද හරි මේ කතිර ලකුණ තියෙන කෝණේ 30යි නම් මේ කතිර ලකුණ 30යි නේද නේද මේ හරියයි 50යි නම් මේ හරිය 50යි මේ කතිරේ 30යි නම් මේ කතිරේ 30යි මේ හරියයි කතිරේ එකතු කරාම හරිය 50යි කතිරේ 30යි කියන්නේ ඔක්කොම 80යි නේ 80යි එහෙනම් මෙතන හරියයි මෙතන කතිරේ 80යි නේද නිකම්ම සමාන වෙනව නේද හරි. දැන් ඕක සාධනය කරලා පෙන්වන්න ඕන. ඒක දැන් අපිට බැලු බැලමට පේන ඕ මේක වෙනවා කියලා. අහන්නේ ඒක නෙමෙයි මේක සාධනය කරලා පෙන්වන්න කියලා කියනවා. හරි. දැන් මේක කොහොමද සාධනය කරන්නේ? දැන් පුතේ මම ගත්තා මෙන්න මේ දෙක ලිව්වා. මම ගන්න පුතේ මෙයාට 1 කියලා. මම මෙයාට 1 කියලා ගන්න. මම මෙයාට 2 කියලා ගන්න. හරිද? මම මේ පළවෙනියට ලියපු එක්කෙනාට 1 කියලා ගත්තා. දෙවෙනියට ලියපු එක්කෙනාට 2 කියලා ගත්තා. මම ඒක ආයෙමත් ලියන්නම්කෝ. ආයෙමත් ලියන්නම්කෝ මුලින්ම. හරිද? ඔන්න මම ආයෙමත් ලියන්නම් ඒක. ABC කෝණය සමානයි ECD කෝණය. හේතුව මොකද්ද? අනුරූප කෝණ. අනුරූප කෝණ. ඊට පස්සේ BAC කෝණය සමානයි ACE කෝණය. මොකද්ද? ඒකාන්තර කෝණය. මේ දෙක දැන් අපි දන්නවනේ. ඒකාන්තර කෝණ. මෙයා 2 මෙයා 1. දැන් පුතේ ඔයගලන්ට මතකද සමගාමී සමීකරණ එකතු කරද්දි මොකද්ද උනේ කියලා? සමගාමී සමීකරණ දෙකක් එකතු කරද්දි සමාන ලකුණෙන් වම් පැති වෙනම එකතු වුණා සමාන ලකුණෙන් දකුණු අත පැති වෙනම එකතු වුණා කියලා මතකද? සමගාමී සමීකරණ එකතු කරද්දි අපි කරේ මොකද්ද? එක දන්න දෙක කියන්නේ මොකද්ද? සමාන ලකුණෙන් වම් පැති ටික වෙනම එකතු වුණා සමාන ලකුණෙන් දකුණු පැති ටික වෙනම එකතු වුණා. හරි. දැන් මම මෙතන 1 2 එකතු කරනවා. 1 2 එකතු කරනවා. 1 2 එකතු කරද්දි මෙන්න සමාන ලකුණ. සමාන ලකුණෙන් වම් පැති තියෙන කට්ටිය වෙනම එකතු කරනවා. මොකද? ABC කෝණය ධන BAC කෝණය සමානයි. දකුණු අත පැති වෙනම එකතු කරනවා. ECD කෝණය ධන ACE කෝණය. හරි. ABC කෝණයේ උත්තරෙත් තියෙනවා අත පැත්තේ. BAC කෝණයේ උත්තරෙත් තියෙනවා. සමානයි. මෙන්න මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් තනි කෙනෙක් කවුද මට ඉන්නේ? මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් තනි කෙනෙක් කවුද මට ඉන්නේ? මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් තනි කෙනෙක්. ECD ධන ACE. ECD ධන ACE. මේ ECD කියන්නේ මේ කතරේ. ACE කියන්නේ මේ හරි ලකුණ. මෙන්න මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් තනි කෙනෙක් කවුද? තනි කෙනෙක් කවුද? තනි කෙනෙක් කවුද? ACD කෙනෙක් කියලා කියන්න පුළුවන් නේද? මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් තනි කෙනා ACD කෝණය කියලා මට ලියන්න. ඔන්න උත්තරය ඇවිත් තියෙන්නේ. ඔච්චරයි. උත්තරය ඇවිල්ලා ඉවරයි. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ටක් ගාලා ඔක ලියාගන්න. ඔන්න ඔක සාධන ලියාගන්න ටක් ගාලා.
හරිද? හරි. ඊට පස්සේ ප්‍රශ්නෙන් කියනවා පුතේ මොකද්ද? ඊයේ තුන කොටසේදී ඔබ ලබාගත් සම්බන්ධතා අදාළ ජ්‍යාමිතික ප්‍රමේය ලියන්න. මොකද්ද? ජ්‍යාමිතික ප්‍රමේය මොකද්ද? කාටද කියන්න පුළුවන්? සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් වෙන්වීමෙන් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් වෙන්වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වන අතර මිත්‍ර කෝණ අංශක 180 වේ. ඔන්නෝක තමයි ජ්‍යාමිතික ප්‍රමේය වෙන්නේ. හරිද? ඔන්නෝක ලියන්න ඕන. මොකද්ද? ලියන්න සරල රේඛා දෙකක් හෝ කීපයක් සරල රේඛා දෙකක් හෝ කීපයක් සමාන්තර සරල රේඛා හොඳේ. ලියන්න සමාන්තර සරල රේඛා දෙකක් හෝ කීපයක් සමාන්තර සරල රේඛා වෙනවා. සමාන්තර සරල රේඛා දෙකක් හෝ කීපයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන සමාන්තර සරල රේඛා දෙකක් හෝ කීපයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ අනුරූප කෝණ ඒකාන්තර කෝණකම අනුරූප කෝණ සමාන වන අතර ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වන අතර මිත්‍ර කෝණවල ඓක්‍ය අංශක 180ක් වේ. ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වන අතර මිත්‍ර කෝණවල ඓක්‍ය අංශක 180ක්. හරි නේද? හරි. අපි යම් ප්‍රස්ථාර ගන්නට ප්‍රස්ථාර ගන්න කියන පොතේ අංක 3 වෙනි ප්‍රශ්න. අංක 3. ප්‍රස්ථාර ගන්න කරේ නැත්නම් ඉක්මනට කරන්න ගන්න හැමෝම. ප්‍රස්ථාර ගන්න කරේ නැත්නම් කරපු අය මැසේජ් එක දාන්න කරා කියලා. ප්‍රස්ථාර ගන්න කරපු අය කරා කියලා මැසේජ් එක දාන්න බලන්න. ප්‍රස්ථාර ගන්න. B කොටසක් තියෙනවනේ. ඔව්නේ. B කොටසක් තියෙනවනේ. ඒකත් අමතක. උදේ ටියුට්ස් ගන්න පුළුවන් ඔයගලන්ට ඊළඟ මාසේ මම කියලා තියෙන පේපර්ස් සෙට් එකක් තමයි එන්නේ ටියුට් එක විදියට. ඒ ටික ඒ කියන්නේ අලුත් පේපර්ස් මොඩල් පේපර්ස් තියෙන එතන මේ පාස් පේපර්ස් නැහැ. ඒ වගේම තමයි ඔයගලන්ගේ එක්සෑම් එකේ ලකුණු මේ ඉරිදට දෙනවා. ඉරිදට දෙනවා කියන්නේ එදාට ඊළඟ පේපර් එකක් තියෙනවා. පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා. ඔක්කොම තියෙනවා. ලකුණුත් දෙනවා. ඔක්කොම තියෙනවා. හරි. නිසා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ලෑස්ති වෙන්න තුන්වෙනි වාරයෙන්ම තියෙන විදිහට තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ගන්න. ABCD අගයනවා කියලා කියනවා. හරි. ABCD අගයන. මෙතන මට කෙලින්ම ගන්න පුළුවන් පුතේ B සමාන අංශක 45යි කියනවා. B සමාන අංශක 45යි. B 45යි. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ. හරිද? B 45යි. මට ලියන්න පුළුවන් මෙතන 45යි නම් A ලියන්න පුළුවන් මට A සමානයි අංශක 60යි. ඒකත් ඒකාන්තර කෝණ.
හරිද? එතන මෙයත් හරි මෙයත් හරි. ඊට පස්සේ මට C හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ එකතු අංශක 180යි. ඒ කියන්නේ මට හොයන්න පුළුවන් C ධන 45 ධන 60 සමානයි 180. C ධන 105 සමානයි 180යි. මේක ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. C සමානයි 180ෙන් අඩු කරන 105 සමානයි 75යි. C 75යි. ඊට පස්සේ මම දන්නවා C ධන D සමානයි 180යි. හේතුව මොකද්ද? සරල රේඛාවක් මත කොන. සරල රේඛාවක් මත කොන. එතන C වෙනකොට දානවා 75. 75 ධන D සමානයි 180යි. D සමානයි 180න් අඩු කරන 75. D සමානයි 105. හරි. ඔන්න හතරම හොයලා තියෙනවා. ABCD හතරම පුතේ ඔන්න හෙව්වා. කො බලන්න මෙන්න මේ ABCD හතර උත්තර හරියට ආවද? ABCD උත්තර හතරම ආවද නියමයි. හරි. ප්‍රස්ථාර ගානට යන් අපි. ප්‍රස්ථාර ගානට යන් ඊළඟට මේක ලියාගෙන ඉක්මන් කරලා කරන්න ගන්න පුතේ ප්‍රස්ථාර ගාන. මේක ලියාගෙන ප්‍රස්ථාර ගාන ගන්න ප්‍රස්ථාර ගාන සාකච්ඡා කරලා ඊට පස්සේ තව මේක පේන්නේ නේ කොළ පාටින් මොකද්ද පුතේ? මොකද්ද? හරි ඉක්මනට කරන්න ගන්න ප්‍රස්ථාර ගාන කරන්න ගන්න. ප්‍රස්ථාර ගාන පුතේ මම තියරි ටිකක් මතක් කරන්න. ප්‍රස්ථාර ගාන කරන්න ගන්න ඉක්මනට. මම කළ කරන්න ප්‍රස්ථාර ගාන.
හරි. යමුද අපි ඒ ගන්නත් පොඩ්ඩක් බලමුද? මේක හරියට ලියාගෙන. y සමානයි 2x ඍණ 3 සමීකරණයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ වගුවක් රූපයේ දැක්වේ. x සමානයි 1 වන විට y ගිහි අගය හොයන්න. වගුවේ භාවිතයෙන් ඛණ්ඩාංක තලයක ක්ෂිතේ ප්‍රස්ථාරය අඳින්න. x සමානයි 1 විට y සමානයි 2x ඍණ 3 y සමානයි 2x ඍණ 3 x සමානයි 1 විට සමානයි 1 විට එනවා y සමානයි දෙවරක් 1 ඍණ 3 2 ඍණ 3 කැපිලා 1. හරිද? මේ ප්‍රස්ථාර පුතේ බැලුව බැලමට පේනවා අපිට x යන්නේ ඍණ 2 ඉඳන් ධන 3ට y යනවා ඍණ 7 වෙනකම්. දැන් ඍණ පැත්තට වැඩි එකක් දිනනවා. ඍණ පැත්තට ඍණ 7 වෙනවා. ඍණ 7 ඍණ 6 ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව මෙතන. මෙතන එනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 මේ බිඳුව 1 2 3 4 මෙතන යනවා ධන පැත්තේ ධන 1 ධන 2 ධන 3 මෙයා y මෙයා x. හරි. ඔන්න ඛණ්ඩාංක තලය ඇඳලා. ඊට පස්සේ කියන මට ඍණ 2 ඍණ 7 ඍණ 1 ඍණ 2 ඍණ 1 ඍණ 5. ඊට පස්සේ බිඳුවේ ඍණ 3 බිඳුවේ ඍණ 3 කියන්නේ මෙතන. ඊට පස්සේ එකේ ඍණ 1නේ එක වෙද්දී ඍණ 1යි එකේ ඍණ 1. ඊට පස්සේ දෙකේ 1 3 3 දෙකේ 1 3 3 ඔන්න වැඩි යා කරනවා අදාළ ප්‍රස්ථාර සරල රේඛාව. ඔන්න අදාළ සරල රේඛාව ආ. කොහොමද මේක හරියට ඇඳපුවා ඉන්නවද? මේක හරියට ඇඳපුවා ඉන්නවද? හරි. මේක හරියට ඇඳපුවා ඉන්නවද? කොහොමද අතොස්සන බලන්න මේක හරියට ආවද? ඔයගොල්ලෝ අඩුවල පාවිච්චි කරලා අඳින්න පුතේ මට මම මෙතන ඇඳා පොඩ්ඩක් හැදේ වෙන්න පුළුවන්. හිතන්න එපා. හරි. ඔන්න ඕක තමයි පුතේ මුලින්ම කියනවා y සමාන x සමාන 1 වෙද්දි y ගේ අගය හොයන්නලු. x සමාන 1 වෙද්දි y ගේ අගය හොය ඊට පස්සේ කියනවා මොකක් කියලාද? එන්න මේ ප්‍රස්ථාරය අදින්න නැත්නම් සරල රේඛාව අදින්න කියලා. ඊට පස්සේ එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩේ ලියා දක්වන්න. හරි. ඕගොල්ලන්ට මම කියලා දුන්න පුතේ හරි බලන්න මම ඔයගොල්ලන්ට කියලා දුන්නා y සමානයි mx ධන c තමා මොකද්ද සරල රේඛාවක සාධාරණ සමීකරණය. සාධාරණ සමීකරණය y සමානයි mx ධන c. මෙතන n කියන එක්කෙනාට අපි නමක් කියන මොකක් කියලාද? අනුක්‍රමණය. මෙයා n කියන එක්කෙනාට අපි කියනවා අනුක්‍රමණය. c කියන එක්කෙනාට අපි කියනවා මොකද්ද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය.
m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්කණ්ඩය. ඒ කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් x ට ඉස්සරහා ඉන්න ඉලක්කමයි යාගේ ලකුණයි කියන්නේ කවුද? x ට ඉස්සරහා ඉන්න ඉලක්කමයි යාගේ ලකුණයි කියන්නේ අනුක්‍රමණය. අර වෙනම තනියෙන් ඉන්න ඉලක්කමක් කියන්නේ අන්න එයා තමයි අන්තක්කණ්ඩය වෙන්නේ. හරිද? ඔය අන්තක්කණ්ඩය අපිට ප්‍රස්ථාරය පාවිච්චි කරලා ගන්න පුළුවන් කොහොමද? අන්තක්කණ්ඩය කියන්නේ ප්‍රස්ථාරය. ඒ සරල රේඛාව පුතේ y අක්ෂයේ කපන තැන අගේ තමයි අන්තක්කණ්ඩය කියලා කියන්නේ. මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාරයක් මම හදලා තියෙනවානේ. මෙන්න මෙයා y අක්ෂයේ කපන්නේ කීයෙන්ද? අන්න ඒ යගේ තමයි අන්තක්කණ්ඩය වෙන්නේ. එහෙනම් මට කියන්න බලන්න බැලුවට මෙයාගේ අන්තක්කණ්ඩය කීයද? මෙයාගේ අන්තක්කණ්ඩය කීයද මේ ප්‍රස්ථාරය පාවිච්චි කරලා ගත්තොත් අන්තක්කණ්ඩය කීයද? y අක්ෂයේ කපන තැන අගේ තමයි අන්තක්කණ්ඩය. y අක්ෂය කියන්නේ මෙන්න මෙයා කැපෙන්නේ කොහෙද? අන්න එතන තමයි අන්තක්කණ්ඩය. කීයද අන්තක්කණ්ඩය? ඍණ 3යි නියමයි. ඒක අපිට ප්‍රස්ථාරයේ සමීකරණෙත් ගන්න පුළුවන් y සමානයි 2x ඍණ 3නේ තියෙන්නේ. මෙතන m කෙලින් තියෙන්නේ කීයද? 2යි. එහෙනම් එනවා මට අනුක්‍රමණය සමානයි 2යි. අන්තක්කණ්ඩය සමානයි ඍණ 3යි. අන්තක්කණ්ඩය සමානයි ඍණ 3යි කියලා. අනුක්‍රමණය 2යි අන්තක්කණ්ඩය ඍණ 3යි කියලා. හරිද? ඔන්න ඔක තේරුණාද? අනුක්‍රමණය අන්තක්කණ්ඩය හරි නේද? හරි. හරි. ඔන්න ඔය ටික ලියාගන්න. ඔන්න ඒ කොටස ඔතනින් ඉවරයි. ඒක ඔතනින් ඉවරයි. හරි. ඊළඟට කියනවා ඊළඟට බලන්න ශ්‍රිතයක සමීකරණය 3x ධන 2y සමානයි 6යි. එම සමීකරණය ඇසුරෙන් x සමානයි බිඳුවට y ගියාගේ හොයන්න y සමානයි බිඳුවට x ගියාගේ හොයන්න. ඒ කොටස පිළියෙල කර ඛණ්ඩාක තලය මත මෙන්න මේ ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. හරි බලමු. මොන්න බලන්න මොකද්ද කරන්නේ. මේ ටික ලියාගත්තද? මම මේ ටික මගන්නද? හරි කමන්නේ. මේ පැත්තෙන් හදන්න. 3x ධන 2y සමානයි 6යි. 3x ධන 2y සමානයි 6යි. මට කියනවා x සමානයි 0 ට y හොයන්න. x සමානයි 0 x තින් තැනට 0 දාන්න. x සමානයි 0 ට. එහෙනම් 3 වරක් 0 ධන 2y සමානයි 6යි. 3 වරක් 0 0යි කියන වැඩක් නෑ ලියලා සමානයි 6යි. y හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. y සමානයි 3. x සමානයි 0 ට y සමානයි 3. ඊට පස්සේ y සමානයි 0 y බිඳුවක් කරන 3x ධන දෙවරක් බිඳුව සමානයි 6යි 3x සමානයි 6යි දෙපැත්තම 3ෙන් බෙදුවා x සමානයි 2යි x සමානයි 2යි කියලා. ඔන්න ඔක තේරුණාද? ඒක හරියද බලන්න. ඔය දීලා තියෙන සමීකරණයේ පුතේ x තියෙන තැනට බිඳුව දැම්මම y කීයද එන්නේ කියලා බැලුවා. y තියෙන තැනට බිඳුව දැම්මම x කීයද එන්නේ කියලා බැලුවා. එච්චරයි. හරිද? එච්චරයි බලන්න තියෙන්නේ. x තියෙන තැනට බිඳුව දැම්මම y කීයද එන්නේ කියලා බැලුවා. y තියෙන තැනට බිඳුව දැම්මම x කීයද එන්නේ කියලා බැලුවා. හරි. දැන් බලන්න x කියන එක කෙනා බිඳුවක් වුණොත් y 3යි. එහෙනම් අපි මෙයාගේ එක ඛණ්ඩාංකයක් ගන්න මොකද්ද? බිඳුවේ 3. බිඳුවේ 3 එක ඛණ්ඩාංකයක්. එයි x බිඳුව වුණාම y 3යි. තව එකක් ගන්නවා. y බිඳුව වුණොත් x 2යි. එහෙනම් තව ඛණ්ඩාංකයක් ගන්නවා. දෙකේ බිඳුව කියලා. අන්න බලන්න අපි මෙයාගේ ඛණ්ඩාංක දෙකක් ගන්න මොකද්ද?
බිඳුවේ 3 කියලා ලක්ෂයක් හරහාත් මේ සරල රේඛාව යනවා. බිඳුව 3 හරහාත් යනවා. හරිද? x සමානයි බිඳුව විට y 3යි. x සමානයි බිඳුව විට y 3යි කියන්නේ බිඳුවේ 3. හරිද? x සමානයි බිඳුව විට y 3යි. ඒ කියන්නේ මෙන්න මෙතන x සමානයි බිඳුව විට y 3. තව එකක් තියෙනවා. y සමානයි බිඳුවම x 2යි. එහෙනම් මෙන්න මෙතන. ඔන්න ඔහොම නේද? ඔහොම නේද වෙන්නේ? හරිද? එහෙනම් මේ දෙන්න හරහා යන සරල රේඛාවක් ගිනිකුවම මම මෙන්න මේ දෙන්නම නාගන්න ඔච්චරයි. මේකෙමයි අඳින්න කියලා. මේ කලින් ඉදපෙකේම අඳින්න. මේක මම මාක් කරේ කොහමද? මාක් කරේ x සමානයි බිඳුව නාම y 3යි. එහෙනම් බිඳුවේ 3. x සමානයි බිඳුව නාම y 3යි. හරිද? x සමානයි බිඳුව නාම y 3යි. ඒ කියන්නේ බිඳුවේ 3. y සමානයි බිඳුව නාම x 2යි. එහෙනම් දෙකේ බිඳුව. අපි දන්න මුලින්ම කණ්ඩාංකය ලියද්දී කියන්නේ x කණ්ඩාංකය. ඊට පස්සේ තමයි y කණ්ඩාංකය. හරිද? මෙතන මොකද්ද කරේ? මෙයානේ දීලා තියෙන්නේ මට. මෙන්න මෙයාව තමයි මට දීලා තියෙන්නේ. හරිද? මෙන්න මෙයාව තමයි මට දීලා තියෙන්නේ. මෙයාගේ x තියෙන තැනට බිඳුව දැම්මට පස්සේ y කීයද එන්නේ කියලා බැලුවා. ඔන්න x තියෙන තැනට බිඳුව දැම්මා. y එහෙම තිබ්බා. මෙතන බිඳුවයි කියන වැඩක් නැහැ. 2y සමානයි 6යි. y සමානයි 3යි කියලා එනවා. ඊට පස්සේ y තියෙන තැනට බිඳුව දැම්මම 3x ධන දෙවතාවක් y වෙනුවට බිඳුව දැම්ම සමානයි 6යි. මෙයා වැඩක් නැහැ. 3x සමානයි 6යි කියන්නේ x සමානයි 2යි කියලා එනවා. හරිද? ඒ කියන්නේ පුතේ x සමානයි බිඳුව විට y 3යි. ඒ කියන්නේ බිඳුවේ 3. බිඳුවේ 3 කියලා මට ගත හැකියි. x බිඳුවක් වුණොත් y 3යි. එහෙනම් බිඳුවේ 3 කණ්ඩාංකයක් තියෙනවා. y සමානයි බිඳුව වෙලාට x 2යි. මුලින්ම අපි x කණ්ඩාංකය ලියන නිසා දෙකේ බිඳුව කියලා තමයි මම ලියන්නේ. හරිද? දෙකේ බිඳුව කියලා තමයි මම ලියන්නේ. හරි. දැන් මොකද්ද කරන්නේ ඊළඟ? දැන් මොකද්ද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්නේ මම? දැන් මෙන්න මේ දෙන්නම යා කරනවා. මේ දෙන්න යා කරා මට අවශ්‍ය සරල රේඛාව වෙනවා. ඔන්න මට අවශ්‍ය ඊළඟ දෙවෙනි එක්කෙනාවා. ඔන්න මේ ප්‍රස්ථාරයේ උඩ මෙයාව ඇඳලා පෙන්නන්න කියලා කියනවා. ඔන්න ඇඳලා පෙන්නන ඔච්චර. මේ ප්‍රස්ථාරයේ උඩ මෙයාව ඇඳලා පෙන්නන්න. මේ ප්‍රස්ථාරයේ උඩම ඇඳලා පෙන්නන්න. මේ කවුද? මේ ඉන්නේ 3x ධන 2y සමානයි 6. 3x ධන 2y සමානයි. කො බලන්න එක තේරුණාද? කො බලන්න එක තේරුණාද? තේරුණා නම් මැසේජ් එක දාන්න මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා කීයත් මැසේජ් එක දාන්න බලන්න. අරයාගේ උඩම තමයි අදින්න කියන්නේ. අපහැදිලි තැනක් තියෙනවා ඒක දාන්න. හරි. මට ලියා ගන්න අඩුපාඩුවක් තියෙනවා හදාගන්න.
හරි නේද? ඔන්න මේ පේපර් එකේ වැඩ ටික ඉවරයි. මේ පේපර් එකේ වැඩ ටික ඉවරයි. හරි. මොනවද ඔයගලගේ මේ එතකොට මේ බස්නාහිර පළාත් නෙමෙයිද? බස්නාහිර පළාතේ තියෙන පුතේ මේ දැන් අපි ඉන්න පැතිවල ඉස්කෝලේ තියෙන දෙසැම්බර් නෙක්ස්ට් යන ටයිම් ටේබල් එකේ තියලා තියෙන්නේ. අපේ පැත්තේ කියන්නේ අපි බස්නාහිර පළාතට නේ අයිති වෙන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ නේ. නැත්නම් ඉස්කෝලේ මොන හරි දින ටර්ම් ටෙස්ට් එකක්ද මේ අරකට කලින් දින එකක් වෙන්නේ නැති මං හිතන්නේ. පොඩ්ඩක් හොඳට බලන්න වෙන්න විදියක් නැහැ. ඒ තමයි බස්නාහිර පළාතේ තියෙන්නේ දෙසැම්බර්. දැන් මේ මාසේ තියෙන විදියක් නැහැ. ඒක තමයි අපේ බැලේ. අනිත්තර දැන් අපි කළුතර පැත්තේ නැපේ ඉන්නේ. එතකොට ඒ පැත්තේ තියෙන ඉස්කෝලේ ටයිම් ටේබල් දැන් බැලුවා. ඔයා කියන කතාව බැලුවා. ටයිම් ටේබල් එක බැලුවම මේ නැහැ. ඉතින් මේ තියෙන්නේ දාලා තියෙන්නේ මේ මොකද්ද? මේ දෙසැම්බර් තියෙන දෙසැම්බර් මම හිතන්නේ දෙවෙනි සතිය වගේ වෙද්දි තමයි පටන් ගන්න. ඔයාගේ ටයිම් ටේබල් එක මට පොඩ්ඩක් දාන්නකෝ. මොනවාද ඒ ටයිම් ටේබල් එක මට පොඩ්ඩක් දාන්න. දැන් පුළුවන් නම් දාන්න. හරි. මම පේපර් එකක් දාන්නම්. මේ පේපර් එකේ පුතේ අපි ওই ගණන් දෙක පොඩ්ඩක් හදලිමු. මට දැන් ටයිම් ටේබල් එක දාන්න බෑ. එතන මට බලන්න පුළුවන්. හරි. පුතේ අලුත් පේපර් එකක් මම මේ ගෲප් එකට දාන්නම් මේ අපි මේ පේපර් එකේ පොඩ්ඩක් මේ ওই ගණන් ටික හදලා බලමු. ඔය අන්තිමට හදපු ගණන් දෙක විශේෂයි. මම දාලා තියෙන්නේ. හරි. ඔය දාපු පේපර් එකේ ඒකෙත් කරන්න ගන්න කෙටි ප්‍රශ්න නෙමෙයි කරන්න ඕන. හරි. ඒකෙත් කරන්න ගන්න ප්‍රස්තාර ගාන කරන්න ගන්න මුලින්ම දෙවෙනි ගාන. දෙවෙනි ගාන ප්‍රස්තාර ගාන කරන්න මුලින්. දෙවෙනි ගාන ප්‍රස්තාර ඉක්මන් කළ කරන්න. මොනවද ඉතකන් දාන්න කොහොම ටයිම් ටේබල් එක? ප්‍රස්තාර ගාන. ඔය මම දාලා තියෙන පේපර් එකෙත් ප්‍රස්තාර ගාන මුලින්ම කරන්න. ඔය මේ ප්‍රස්තාර ගාන යෝගය කතා කරා පුතේ සාමාන්‍යයෙන් තියරි ඔක්කොම වගේ කත් මේ කියන්නේ අපිට ඔය ගණන් දෙකෙන් හම්බ වෙනවා. ඒ නිසා ඔය ගණන් ප්‍රස්තාර ගාන කරන්න. හරි.
ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? ප්‍රස්තාර ගාන කරන්න ඕන. ඔය දාලා තියෙන පේපර් එකේ ප්‍රස්තාර ගාන. රචනා ප්‍රශ්න වල. ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද අනිත් අය ඉක්මනට දාන්න බලන්න. ඔය දෙවෙනි ගාන. ඩවුන්ලෝඩ් වෙනව නේද? ඉක්මනට දාන්න පුතේ. ඩවුන්ලෝඩ් වෙනව නේද? හරි. ඉක්මනට ප්‍රස්තාර ගාන කරන්න. මොනවද ඒවා දාන්න පුතේ පොඩ්ඩක් මට ටයිම් ටේබල් එක මම බලන්න. ප්‍රස්තාර ගාන විතරක් කරන්න.
හරි අපි යන් දෙවෙනි ගානට බලමුකෝ. කවුද මේ මොනවාදි මේ දූ දාලා තියෙන්නේ මේ බස්නාහිර පළාත් එකනේ මේ හොඳේ. මේ ඔයාලගේ මං හිතන්නේ ඉස්කෝලෙන් තියෙන ටෙස්ට් එකක් හරි. බස්නාහිර පළාත් එකට කලින් මං හිතන්නේ ඉස්කෝලෙන් ටෙස්ට් එකක් තියෙන ඒක තමයි දාලා තියෙන්නේ. හරිද? මේ තියෙන බස්නාහිර පළාත් එක නෙමෙයි. කියන්නේ බස්නාහිර පළාත් එකක් මං ඉගෙන ලියන්න තියෙන ඕගලන්ට. මේකක් තියෙනවා. ඒතර ඔයාලට දැන් ලබන සතිය පටන් ගන්න එක්සෑම් එක තියෙනවනේ. ඒකක් ලියන්න වෙනවා. ඒක ඉස්කෝලෙන් දෙන එකක් මම හිතන්නේ. ඊට පස්සේ බස්නාහිර පළාත් එක දෙසැම්බර් තියෙනවා. දැන් මේක බස්නාහිර පළාත් එක නෙමෙයි. හරි? හරි බලමු අපි ගන්න. මේකේ කියනවා පුතේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ මට කාටද? ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ y සමාන 3x ධන 1ට. y සමාන 3x ධන 1ට. වගුවේ හිස්තෙන් පුරවන්න x සමානයි ඍණ 2යි x සමානයි 1 x සමානයි ඍණ 2. y සමානයි 3 වරක් ඍණ 2 ධන 1 සමානයි ඍණ 6 ධන 1 සමානයි ඍණ 5. x සමානයි ඍණ 2 විට අනිත් එක්කෙනා x සමානයි 1 විට. ධන 1 උත්තරය නම් 3 ධන 1 සමානයි. හරි ප්‍රස්ථාරය අඳිමු අපි. ඍණ පැත්තට x ගේ නම් ප්‍රශ්නයක් නැහැ. ඍණ 2 ඍණ 1 ධන පැත්තේ ධන 1 ධන 2 y ගේ පුතේ ඍණ පැත්තට ඍණ 5ක් වෙනකන් අඳින්න. මෙයාමයි. තව එකක් දැම්මොත් හතරයි. මෙතන තියෙනවා දෙවෙනි එකට ධන 4 නේ ඉන්නේ. 3 ධන 1නේ. ආ ඍණ 3යි x තියෙන්නේ නේද? ආ මම මෙතන අරත්තර ඍණ 3යි x තියෙන්නේ. ඍණ 3යි x තියෙන්නේ නේ. මම 3යි x ධන 1 ලියලා තියෙන්නේ. ඍණ 3යි x තියෙන්නේ. ඍණ 2 එකට. මෙතනට ඍණ 3. ධන 6 ධන 1යි ධන 7යි. ධන 7 ඒ කියන්නේ ධන 7ක් වෙනකන් තියෙනවා. හරි නේද? ධන 7ක් වෙනකන් තියෙනවා. ඍණ 2 7 ඍණ 2 7 ඒ කියන්නේ මෙතන. ඍණ 2 7 ඊට පස්සේ ඍණ 1 4
බිංදුව එක. එකේ ඍණ දෙක. දෙකේ ඍණ පහ. කොහොමනේ? දැන් ওই ටික අල්ලලා රේඛාවක් කරන්න. ඔන්න ඔහොම එකක් කියන්න. මේක තමයි y සමාන 3 ඍණ 3x ධන එක. y සමාන ඍණ 3x ධන එක මේ. ඔන්න පළවෙනි එක ඉවරයි. y සමාන ඍණ 3x ධන එක ඔන්න ඇන්ද. හරිද බලන්න. හැමෝම ඇන්දද ඇන්ද නැත්නම් ඇඳගෙන ටක් ගාලා මේ දෙක ලියාගෙන. ඇඳගුණ නැති ඉන්නවනේ ඇඳ ගන්න බලන්න ටක් ගාලා. ප්‍රස්තාව. හරි. ඊළඟට කියනවා ඉහත ඛණ්ඩාංක තලය මත y සමානයි 4. y සමානයි 4 අපි දන්නවා මෙන්න මෙහෙම යන්නේ. y සමානයි 4 කියන්නේ මෙන්න මෙහෙම. y සමානයි 4 කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි y සමානයි 4 කියන්නේ. ඔන්න y සමානයි 4 කියන එක කියලා අඳින්නේ. හරිද? ඔන්න y සමානයි 4 කියන එක කියනත් යන්න. ඊට පස්සේ කියනවා ශ්‍රිතය හා y සමානයි 4 ඡේදනය වන ලක්ෂ්‍ය ඛණ්ඩාංක. ඡේදනය වෙනවා කියන්නේ මේ දෙන්න කැපෙනවා මේ. මේ දෙන්න කැපෙන්නේ මෙතනින්. මෙතනට අදාළ x ඛණ්ඩාංකේ ඍණ 1. x ඛණ්ඩාංකයේ ඍණ 1යි. මෙතනට අදාළ y ඛණ්ඩාංකයේ 4යි. එහෙනම් ඡේදනය වන ලක්ෂ්‍ය ඛණ්ඩාංක කියෙන්නේ ඍණ 1 4 කියලා. හරි ඡේදනය වෙනවා කියන්නේ මේ දෙන්න කැපෙනවා. මේ දෙන්න කැපෙනවා. හරිද මේ දෙන්න කැපෙනවා. එතකොට මොකද්ද කියන්නේ මේ දෙන්න කැපෙන්නේ මෙතනදී ඍණ 1යි x ඍණ 1යි y 4යි. ඍණ 1 4යි. හරි. ඊළඟට කියනවා y සමානයි ඍණ 3x ධන 1 සරල රේඛාවට සමාන්තරද අන්තක්ඛණ්ඩයේ ඍණ 1 දු සරල රේඛාවේ සමීකරණය ලියන්න. හරි. මෙන්න මෙයාට සමාන්තර වෙන්න ඕන කාටද? y සමානයි ඍණ 3x ධන 1ට සමාන්තර වෙනවා. අන්න. අපි මතක තියාගන්න ඕනේ පුතේ හොඳට මෙන්න මේ වැදගත්ම කාරණේ මෙන්න මේක මොකද්ද? සමාන්තරයි නම් පුතේ ඒ සරල රේඛා දෙකේ අනුක්‍රමණ සමාන වෙන්න ඕන. ඔන්න ඔක තමයි මතක තියාගන්න තියෙන්නේ. සමාන්තරයි නම් ඒ සරල රේඛා දෙකේ අනුක්‍රමණ මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. සමාන්තරයි කියලා කොහේ හරි තැනක කිව්වොත් මෙයාට සමාන්තර වෙක් කෙනෙක් අඳින කිව්වොත් මෙයාගේ අනුක්‍රමණය තමයි යාට එන්නත් ඕන.
එහෙනම් අලුත් එක්කෙනාගේ සමීකරණේ y සමානයි mx ධන c කියලා ගත්තොත් මට කියන්න අලුත් එක්කෙනාගේ m ට දානවා නම් කීයද? අලුත් එක්කෙනාගේ m ට දානවා නම් කීයද? අලුත් එක්කෙනාගේ m ට දානවා නම් කීයද? y සමාන ඍණ 3x ධනයකට සමාන්තරයි කියන්නේ මෙන්න මේ ඍණ 3x ධනයකේ අනුක්‍රමණයම තමයි යන්න තියෙන්නත් ඕනේ. කීයද අනුක්‍රමණය එහෙනම්? කීයද? කීයද ඉක්මනට දාන්න. ඉක්මනට දාන්න. ඍණ 3යි. එහෙනම් මෙතන එනවා y සමානයි m වෙනුවට දානවා ඍණ 3x. c වෙනුවට දාන්නේ අන්තක්කණ්ඩේ ගානේ කියන කීයයි කියලාද? අන්තක්කණ්ඩේ ගානේ කියන ඍණ 2යි කියන එහෙනම් c වෙනුවට දාන්නේ ධන c වෙනුවට දාන්නේ ඍණ 2. ඔන්න ඔක තමයි සමීකරණය. y සමාන ඍණ 3x ඍණ 2. හරි. ගානේ කියන අන්තක්කණ්ඩේ ඍණ 2 දාන්නේ. හරිද? කොහොමද දැන් ප්‍රස්තාර ගාන ඔන්න දෙකක් හැදුවා. තේරෙනවද ප්‍රස්තාර ප්‍රශ්න නැහැනේ. හරි. දැන් යමු පුතේ ඊළඟට තියෙනවා ඔකේ භාග ගාන තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන භාග. අපි මේ ළඟදී කතා කරන්නේ භාග. කතා කරලා ඉවර කරා. ඒ නිසා භාග ගානත් කරමු බලන්න. භාග ගානත් කරන්න ඉක්මනට.
හරි අපි යන් අන්තිම ගානට ඉවරයිනේ. හරි. ඒකත් සාකච්ඡා කරමු. ඒ වෙලේ 25 බෙදීමට 3යි 8න් 2 4 බෙදීම 5 ධන 2න් 1 හරය සමාන කරන්න මෙයා 2න් මෙයා 5න් 2 බෙදීම 3 වැඩි කිරීම 10න් 8 ධන 10න් 5 2 බෙදීම 3 වැඩි කිරීම 10න් 13 එකයි මෙතනට 5යි පසර 3 15න් 13යි කියලා B P1 තමා සතු ඉඩමෙන් 4න් එකක් පුතාට දුන්න 4න් එකක් ඉතිරියෙන් 2න් එකක් 30000කට අලෙවි කරාලු ඉතිරි 4න් 4න් අඩු කරනවා 4න් එකක් 4න් 3 අලෙවි කර ප්‍රමාණය අලෙවි කර කොටස යනවා ඉතිරියෙන් 2න් එකක් ඒ කියන්නේ 8න් 3ක් අලෙවි කරා 8න් 3ක් කියන්නේ ලක්ෂ 3යි කියලා කියන්නේ පළවෙනි ගන්න පුතාට දුන් පසු ඉතිරි කොටස ගන්න පුතාට දුන් පසු ඉතිරි යනවා මේක ඊට පස්සේ විකුණු ඉඩ ප්‍රමාණය මුළු ඉඩමින් කවර භාගයක්ද විකුණු ඉඩ ප්‍රමාණය මුළු ඉඩමින් 8න් 3 මුළු ඉඩමේ වටිනාකම මේ විකුණු ප්‍රමාණය 8න් 3ක් නේ 8න් 3ක් කියන්නේ ලක්ෂ 3යි ඔය කියන විදිහට 8න් 3ක් කියන්නේ ලක්ෂ 3යි 8න් 3ක් කියන්නේ ලක්ෂ 3යි නම් 8න් එකක් වන්න දෙපැත්තෙන් බෙදෙන කීයද 3ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 8න් එකක් කියන්නේ රුපියල් ලක්ෂය මුළු ඉඩම කියන්නේ 8න් 8යි මුළු ඉඩම කියන්නේ 8න් 8යි කියන්නේ ලක්ෂය 8ක් තියෙනවා 8න් එකක් කියන්නේ ලක්ෂයක් නම් 8න් 8ක් කියන්නේ ඒ වගේ 8ක් උත්තර එනවා රුපියල් මුළු ඉඩමේ වටිනාකම මුළු ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 8ක් කොබල් මෙන්න මේ උත්තර ටික ආපුවා භාග ගන්න මේ උත්තර ටික ආපුවා අතසන්න බලන්න හරි අඩුපාඩුවක් තියෙන හදාගෙන බලන්න හරි හරි පුතේ ඕකේ අපි ඊතුරු රචනා ප්‍රශ්න පහ සාකච්ඡා කරමු ඊළඟ දවසේ කියන්නේ සමුදාය සාකච්ඡා කරමු ඊළඟ දවසේ මුලින්ම කරන රචනා ප්‍රශ්න ටික තමයි ඊටු ටික සාකච්ඡා කරන්නේ කෙටි ප්‍රශ්න වලට කලින් හරි එහෙනම් අද කරපු ප්‍රශ්න ටික තේරෙනවද ගැටලුවක් නැහැ නේද ඔන්න අද කලින් පේපර් ඉවර කළා අලුත් පේපර් එකක් ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරා රචනා ප්‍රශ්න හරි එහෙනම් අපි ඊළඟ දවසේ ඊටු ටික සාකච්ඡා කරමු ඉරිදා එක්සෑම් එකට ලෑස්ති වෙන අනිවාර්යෙන්ම ඒකේ ලකුණු දීලා ඔක්කොම මැට්‍රික් කරන විදිහට අපි කලින් පේපර් එකේ එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් එහෙනම් අපි ඉරිදට හම්බ වෙමු ඔව් රෙකෝඩින් එක දානවා